සුමති මෙවරි මොකක්ද යකෝ අර කරලා තියෙන අලුපෙත්තරු වැඩේ ඈ බලපි අරක තොරණක්ද කියලා ඒක ලස්සනට තියෙන්නේ මිනිස්සු උනත් මුකුත් මල්ලි මේ නායක ආමතුරුන්ටයි මේ ගමේ දායක සභාවටයි මේ ලොකු අයටයි මේ ගමේ එකෙක් හරි වචනයක් හරි කියලා දුවොත් තමා මන් තෝගෙන බලාගන්න හරිද හරි ලොකු අය බය නැති ලස්සනට වැඩේ වෙලා තෝ ගහනවල තොරනේ උඩ කොටු ඈ හරිද මල්ලි පටන් ගන්න මොනාරි කියහම් මොකද්ද බං බලන්නේ කොට ඇයි මුකුත් නැහැ ඒ මොකක් වගේද උඩ පිස්නේ තනි කර විස්කම තමයි හිස්කම සහ තනිකම එකේ තියෙන්නේ කියපම් කවිය පළවෙනි කොටුවෙන් පෙනෙන්නේ තනිකම සහ දුක්ගින්දර ටන් දෙවෙනි කොටුවෙන් පෙනෙන්නේ කවුද බං දෙවෙනි කොටුවේ ඉන්නේ හොයන්න බෑනේ නෙපර කියන්න බෑද කවුද යකෝ බලපන් යක්ෂ පෙනුම ඊ ඇවිල්ලා ආලෝක යක්ෂයා බලන්න සුපිම්මතනි අර දෙවෙනි කොටුවේ ඉන්න ඒ ආලෝක සිතුවම හරියට නිකන් පෙරේද හන්දියේ හම්බෙච්ච චන්දරය අයියා වගේ ඒ වගේ සිතුවම් කරලා තියෙනවා බය වෙන්න එපා බලන්න සුපිම්මතනි ඇඟිලි 999 කියදී සිටින අඟුලිමාල තවත් එක් ඇඟිල්ලක් පසුපසින් ඔහුගේ මංගල ඇඟිලි 10 සම්පූර්ණ කිරීම සඳහා ඒත් පසකින් බලන විට මට අඟුලිමාල පෙනෙන්නේ එහා ගමේ ධර්මගේ මූණමයි ඒ වගේම තාත්විකව ඔබ සිතුවම් කළා තියෙනවා සෝදි මල්ලි ඔව් මයිද යෝ තමයි එන්නකෝ මේ වගේ පාවි පළවෙනි කොට දෙක මොනවද බං අර වෙන්නේ හතරෙනි කොට ඉන්නේ නාලාගිරි වෙන්න ඕනේ ඔව් නාලාගිරි ඉන්නේ පොරපන් අර පස්වෙනි කොටුවට ආවම තනියට ඇඬෙනවා දශමන් මලක් වගේ යංකදයි අනේ කවුද බං පුතු මල්ලි අර විරුදු කියන එක අපේ ලොකම පුතා අල පවුල් පිටින් මාව කන්න ඇවිල්ලානේ දෙයියනේ අයිස් එකයි රටක් කොටි කවුද මන්නම් හිතන්නේ මෝහිනී තමයි ඉන්නේ මේ වගේ තොරණකට මෝහිනී ආවේ කොහමද හරිම මාණ්ඩවිකයි නේද පින්වත්නි බලන්නේ ඉන්න පෙදරේරු පිළිමය මවලා තියෙන ආකාරය ගඩොල් කටයක් තියාගෙන වයිබ්‍රේට් වෙවි ඉන්නේ බලන්න ඇඟේ තියෙනවා සිමින්ති පාරවල් ඇවුනේ මේ කෙරවලේ කටුවේ ඉන්න පෙදරේරු නෙමේ දේවදත්තලු